හිරිකඩවලින් ජලකාන්තවලින් ඔබේ වටිනා විදුලි උපකරණ ආරක්ෂා කරගන්න විදුරංග රූෆින් ටයිල් මිලදී ගන්න. ඉතින් යාළුවනේ අපි මේ රයිස් කුකර් එක විනාඩි 5ක ඇතුළත ප්‍රපෙයාර් කරලා පෙන්නන්න යන්නේ. රයිස් කුකර් එකේ මේ දෝෂය ඇති වුනහම රයිස් කුකර් එක සම්පූර්ණයෙන්ම වැඩ නැතුව යනවා. ඉන්ඩිකේටර් බල්බ් එකක්වත් දැල්වෙන්නේ නැහැ. අපි බලමු මේ දෝෂය निराකරණය කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි මේකේ කේබල් එක විදුලියට සම්බන්ධ කරලා බලමු. රයිස් කුකර් එකේ ඉන්ඩිකේටර් බල්බ් පත්තු වෙනවද කියලා. බලන්න දැන් මෙතන ඉන්ඩිකේටර් බල්බ් දෙකම පත්තු වෙන්නේ නැහැ. අපි දැන් බලමු රයිස් කුකර් එකේ වයර් එකේ මොකක් හරි දෝෂයක් තියෙනවද කියලා. ඉස්සෙල්ලා මේ විදිහට අපි වයර් එක ගලව ගන්න ඕනේ. ගලවගෙන විදුලියට සම්බන්ධ කරලා අපි චෙක් කරලා බලමු වයර් එක. ඔයාලට මල්ටිමීටරයක් නැත්නම් බල්බ් එකක් හෝල්ඩර් එකකට දාලා මේ විදිහට චෙක් කරගන්න පුළුවන්. මේකේ නම් කේබල් එකේ අවුලක් තියෙනවා වගේ මෙතෙන්ට විදුලිය එන්නේ නැහැ. අපිට ඊළඟට කරන් තියෙන්නේ මේකේ තියෙනවා කේබල් එකේ මෙතන ප්ලග් ටොප් එක ගාව තියෙනවා පියුස් එකක්. මේ පියුස් එක ගලවලා ඒක රීප්ලේස් කරලා බලන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි බලමු මේ පියුස් එක වැඩ කරනවද කියලා. ඒක චෙක් කරගන්න මම පාවිච්චි කරන්නේ ෆෝන් චාර්ජර් එකකින් විදුලිය අරගෙන බල්බ් එකට සම්බන්ධ කරලා මේ වගේ කෙලවර දෙක අල්ලපුවාම ෆියුස් එක හොඳටම පත්තු වෙනවා. ඇත්තරම ෆියුස් එකේ අවුලක් තියෙනවා වගේ. අපි දැන් මේකේ ෆියුස් එක රීප්ලේස් කරගන්න ඕනේ. අපි දැන් කඩෙන් මේ විදිහට ෆියුස් එකක් ගෙනල්ලා ඇම්පියර් 13ක මේකට දාගන්න ඕනේ. මේ විදිහට බලන්න මේ කෙලවර දෙක අල්ලපුවාම මේකේ බල්බ් එක පත්තු වෙනවා. කලින් එකේ පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ අවුලක් තියෙනවා. අපි දැන් මේ ෆියුස් එක වයර් එකට දාලා බලමු. දැන් අපි මේ වයර් එකට අර ෆියුස් එක දාගන්න ඕනේ. දාගෙන ඒකේ කවර් එක වහලා අපි බලමු රයිස් කුකර් එක වැඩ කරනවද කියලා. මේ කේබල් එකට අපි බල්බ් එකක් තියලා බලමු කේබල් එකට කරන්ට් එනවද කියලා මුලින්ම. දැන් කේබල් එක වැඩ කරනවා. කලින් කේබල් එක වැඩ කෙරුවේ නැහැ ෆියුස් එකේ අවුල නිසා. ගොඩක් රයිස් කුකර් වල මේ දෝෂය ඇති වෙන්න පුළුවන්. අපි බලමු දැන් මේක රයිස් කුකර් එකට සම්බන්ධ කරලා බලන්න. දැන් රයිස් කුකර් එක වැඩ කරනවා. ඉතා සුළු දෝෂයක් තිබුණේ. අපි බලමු ඊළඟට ඇති වෙන්න පුළුවන් දෝෂය මොකක්ද කියලා. මේ දෝෂය ඇති වුණාම රයිස් කුකර් එකේ කහ බල්බ් එක දැල් වෙලා තියෙනවා. නමුත් රතු බල්බ් එකට මාරු වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී රයිස් කුකර් එක හීට් වෙන්නේ නැහැ කොයිල් එක. අපි බලමු මේක निराකරණය කරගන්නේ කොහොමද කියලා. දැන් බලන්න මේකේ කහ බල්බ් එක දැල් වෙලා තියෙනවා. නමුත් මේක රතු එකට මාරු වෙන්නේ නැහැ. බලන්න මේ විදිහට පහළට දැම්මට ස්විච් එක රතු බල්බ් එකට මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ හීට් වෙන්නේ නැහැ මේ රයිස් කුකර් එක. අපි බලමු මේක निराකරණය කරගන්නේ කොහොමද කියලා මේ දෝෂය. දැන් ඔයාලට පේනවා මෙතන හීටින් එලිමන්ට් එක තියෙනවා. මේකේ අග්ග දෙක මෙතන තියෙනවා. ඒ අග්ග දෙකෙන් එකක් පවර් සොකට් එකට ගිහිල්ලා තියෙනවා ඩිරෙක්ට් මේ විදිහට බලන්න. ඒ ඩිරෙක්ට් ගිහිල්ලා තියෙන අග්‍රයට අපි මේ විදිහට අර චෙක් කරන්න හදපු බල්බ් එකේ වයරය සම්බන්ධ කරනවා. මේක කරද්දී ඔයාලා ආධුනිකයෝ නිසා අනිවාර්යයෙන්ම විදුලියෙන් ගලවලා තමයි මේක කරන්න ඕනේ. මේ විදිහට සම්බන්ධ කරගන්න. ඊට පස්සේ අපි බල්බ් එකේ අනිත් වයරය හීටින් එලිමන්ට් එකේ අනිත් අග්‍රයට තියලා බලනවා. හරිනම් රයිස් කුකර් එක වැඩ කරනවා නම් බයි මෙටල් ස්විච් එක පහත් කරලා මේ විදිහට තියලා බලද්දී බල්බ් එක දැල් වෙන්න ඕනේ. ඇත්තටම මම වීඩියෝ එක කරද්දී බල්බ් එක ඔයාලට
පේන්න නෙමෙයි ඒක කැමරාවෙන් එහාට ගිහිල්ලා ඒ වුණාට දැල් වෙන්නේ නැහැ. බයිමෙටල් ස්විච් එකේ මෙතන උඩ තියෙන තහඩුවට විදුලිය එනවා. එම තහඩුවට යටින් තව තහඩුවක් තියෙනවා. ඒ තහඩුවටත් බයිමෙටල් ස්විච් එක පහත් කෙරුවට පස්සේ විදුලිය එන්න ඕනේ. අපි බලමු යට තියෙන තහඩුවටත් තියලා විදුලිය එනවද කියලා. මේ විදිහට උඩ තහඩුවට වැඩ කරනවා මේ විදිහට. යට තහඩුවට වැඩ කරනවද කියලා බලමු. බලන්න අපි යට තහඩුව තිබ්බට ඔය වැඩ කරන්නේ නැහැ බල්බ් එක. ඒ කියන්නේ මේ රයිස් කුකර් එක වැඩ කරන්නේ නැහැ. හීටින් එලිමන්ට් එකට විදුලිය එන්නේ නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. බයිමෙටල් ස්විච් එක අපි මේ විදිහට ගලවනවා. ගලවද්දි තියෙන විදිහ ඒ විදිහටම බලලා ගලවන්න. නැත්නම් ඔයාලට ආපහු හයි කරගන්න බැරි වෙයි. මේ විදිහට එනේ ගලවලා අපි බයිමෙටල් ස්විච් එක මේ විදිහට උඩට ගමු. මේ උඩට ගත්තට පස්සේ ඔයාලට පේනවා මේකේ ස්විච් එකක් විදිහට ක්‍රියා කරන කෙලවර වල දෙකක් තියෙනවා එකට සම්බන්ධ වෙන. එම කෙලවර දෙකේ ඔක්සයිඩ් බැඳිලා තියෙනවා. ඒ ඔක්සයිඩ් ටික හොඳින් සූර්ලා දාන්න ඕනේ. මේ විදිහට තියුණු තලයකින් හොඳින් පිරිසිදු කරන්න මේක. උඩ තහඩුවෙත් ඒ විදිහට ඔක්සයිඩ් ටික අයින් කරගන්න. මේ ඔක්සයිඩ් නිසා බයිමෙටල් ස්විච් එක හරහා විදුලිය ගමන් කිරීමක් සිදු වෙලා නැහැ ස්විච් එකක් විදිහට ක්‍රියා කෙරුවට. ඒක තමයි මේකේ ඇති වෙලා තියෙන දෝෂය. මේ විදිහට හොඳින් පිරිසිදු කරගන්න. බලන්න යාළුවනේ මේ වගේ සුළු දෝෂ නිසා ඔයාලා රයිස් කුකර් එක විසි කරලා දාලා ඇති ගෙවල් වල පහසුවෙන්ම හදාගන්න පුළුවන්. හැබැයි කල්පනාවෙන් කරන්න ඕනේ විදුලියත් එක්ක වැඩ කරන නිසා. මේ විදිහට පිරිසිදු කරගත්තට පස්සේ නැවත තිබුණු විදිහටම බයිමෙටල් ස්විච් එක සවි කරගන්න. දැන් මේ ස්විච් එකේ තිබුණු විදිහටම සවි කරගන්න. මේ විදිහට තියලා අර ගලෝප ඇණය දාගන්න. මේ ඇණය තද කරද්දී තද කරන ප්‍රමාණයක් තියෙනවා. ස්විච් එක බයිමෙටල් ස්විච් එක පහළට දාලා නැති අවස්ථාවේදී මේක එකට සම්බන්ධ වෙලා තියෙන්න බෑ. ගානකට තද කරගන්න. ස්විච් එක දැම්මහම ඒ කියන්නේ අර බත්ති දෙද්දී අපි ස්විච් එකක් දාන්නේ බත්ති දෙන්න. ඒ ස්විච් එක පහළට දාද්දි විතරක් අර කෙලවර වල දෙක වදින විදිහට මේ ඇනේ තද කරගන්න ඕනේ. වැඩි තද කෙරුවොත් ස්විච් එක පහළට දාන්න කලින්ම මේ ස්විච් එක ක්‍රියා කරන්න ගන්නවා. ඒක නිසා ගානකට තද කරගන්න ඕනේ. ඒක ඔයාලා හොඳින් බලලා කරන්න. ඒක කල්පනා කරලා කරගන්න පුළුවන් ඔයාලට. ඉලෙක්ට්‍රොනික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්න හරියටම කරගන්න ඒක. දැන් අපි චෙක් කරලා බලමු මේකට විදුලිය එනවද කියලා. හීටින් එලිමන්ට් එකට මේක විදුලියට සම්බන්ධ කරලා මේ විදිහට අර කලින් විදිහට අපි චෙක් කරලා බලන්න යන්නේ. ඒ අග්‍රේට කොහොමත් ඒ තහඩුවට අනිවාර්යෙන් විදුලිය එනවා. අපි බලන්න ඕනේ හීටින් එලිමන්ට් එකට විදුලිය එනවද කියලා. අපි දැන් බයිමෙටල් ස්විච් එක පහළට දාලා
මම අතින් තද කරගෙන අපි බලමු අර යට තහඩුවට තියලා යට තහඩුවට එනවා. ඒ කියන්නේ මේක ක්‍රියා කරන්න ඕනේ. මෙතන හීටින් එලිමන්ට් එකටත් විදුලිය එනවා ඔය. අනිවාර්යෙන් දැන් මේ රයිස් කුකර් එක වැඩ කරන්න ඕනේ. අපි බලමු ඉන්ඩිකේටර්ස් බලු පත්තු වෙනවද කියලා. මේ විදිහට පරිස්සමෙන් වයර් එක ගලවලා ඔයාලා මේ වැඩ කරද්දී අනිවාර්යෙන්ම ප්‍රධාන විදුලියෙන් අයින් කරලා වයර් ගලව ගන්න. බලන්න මේ විදිහට දැන් රයිස් කුකර් එක වැඩ කරනවා. ඉතින් යාළුවනේ ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔයාලට බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා තියාගන්න. හිරිකඩවලින් ජලකාන්තවලින් ඔබේ වටිනා විදුලි උපකරණ ආරක්ෂා කරගන්න විදුරංග රූෆින් ටයිල් මිලදී ගන්න.